පින්වතුනි මේ පිනට කරන්න බැරි දෙයක් නැහැ. පුණ්‍ය ශක්තිය කියන්නේ ඒ තරම් මහා බල සම්පන්න දෙයක්. මොකද හේතුව පින්වතුනි මේකේ සත්තු කියලා කොටසක් නැහනේ. දැන් මේ බණ නිතර අහන පිරිස දන්නවනේ පින්වතුනි. මේ තනිකර විපාක ශක්තියක් එක්ක සම්බන්ධ වෙච්ච පින්වතුනි මේ හිත හැදෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඔය හිත හැදෙන වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම විපාක ශක්තියත් එක්ක සම්බන්ධයි පින්වතුනි. ඒක නිසා විපාකයේ කොයි ආකාරයේද ඒකට අනුකූල ප්‍රතිඵල තමයි ඔක්කොම තියෙන්නේ. එහෙනම් ඔබට ජනිත කරන්න පුළුවන් නම් පින්වතුනි මහා බල සම්පන්න විපාක. ඒ වගේ බලය හරි ඉහළයි. අපි අහලා තියෙනවා පින්වතුනි නිරෝධ සමාපත්තියට සම්වැදිලා 7 දවසක ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් අවදි වෙන ඒ උතුම් රහතන් වහන්සේට පළවෙනි දානය පූජා කරන කෙනාට ඉහාත්මේම මහා පුදුම ලාභයක් ලැබෙනවා කියලා. ඒක ඉහාත්මේම පරිසම් දෙන මහා පුදුම ලාභයක් ලැබෙනවා කියලා. දැන් මේ වගේ ඒවා තියෙනවා පින්වතුනි. පින්නපාතික භික්ෂුන් වහන්සේලාට දාන පූජා කරන එක. ඒ ආදී වශයෙන් පින්වතුනි ඔබට පුළුවන් තරමින් ඔබ පින් කරන්න. පින් කර කර පින්වතුනි ඔබ අදිස්ථාන තියන්න ඔබට පුළුවන් මේ විපාක ශක්තිය වෙනස් කරන්න සම්පූර්ණයෙන්. දැන්ට මේ පවතින විපාක ශක්තිය වෙනස් කරන්න පුළුවන්. බල සම්පන්න පින් කරන්න. ඉතින් බල සම්පන්න පින් කරනවා කියන්නේ මොකද්ද? දැන් ඒක කියපු ගමන් ඔබට හිතුණානේ ඉතින් බල සම්පන්න පින් කරන්නේ කොහොමද? ඉතින් මම මේ එදා වෙලේ අන්තම් හොයාගෙන ඉන්නේ. ඒකනේ ඔබට කිව්වේ පොල් ගෙඩියක් පූජා කරන්න පොල් ලොරියක් හිතන්න. එච්චරයි කරන්න තියෙන්නේ. පොල් ලොරියක් කියවන්න නෙමෙයි. පොල් ගෙඩියක් පූජා කරලා පොල් ලොරියක් කියවන්න නෙමෙයි. මොකද කරන්න තියෙන්නේ? පොල් ගෙඩියක් පූජා කරන්නේ පොල් ලොරියක් ගැන හැඟීමට ගන්න. ඒ උතුම් සම්බුද්ධ ශාසනය ගැන මහා හැඟීමටපත් වෙන්න බෑ. දවසින් දවස භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්න පිංගත. භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා දැනගන්න නම් පිංගතේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මය අවබෝධ කරගන්න පිංගත. මේ ශාසනයට මම එනකොට දැකපු භාග්‍යවතුන් වහන්සේ නෙමෙයි පිංගතනි දැන් එන්නේ. අද භාග්‍යවතුන් වහන්සේව දැනෙන විදිහ පිංගතනි වචන වලින් විග්‍රහ කරන්න බෑ. අපි මහ පුදුම පින්වන්තයි පින්වන්ත. සමහරවිට ඔබට පොඩි කාලේ ඉඳලා පින්වතුනි පන්සල ඇසුරු කළා. ඉතින් බුද්ධ කියන වචනේ ඇහුණ හැමතිස්සෙම ඉතින් ඔහොම නිසා පින්වතුනි සමහර වෙලාවට ඔබට ඒකේ ගාණක් නැතුව ඇද්දේ. බුදුහාමුදුරුවෝ කියන්නේ පුද්ගලයෙක් කියලා හිතාගෙන එහෙම කටයුතු කරන නිසා පින්වතුනි සමහරවිට ඔබට එහෙම ගාණක් නැතුව ඇති. නමුත් මේක අවබෝධ කරන්න ඔබට තේරෙයි පින්වතුනි මේ බුද්ධ ශක්තිය කියන්නේ මොන තරම් ශක්තියක්ද කියලා මේ විශ්ව ලෝක ධාතුවේ තියෙන.